Android යෙදුම් සකස් කරගනිද්දී අපිට තවත් ඉතාම වැදගත් වෙන දෙයක් තමයි Android virtual devices. ඉතින් මේ පාඩමේදී අපි බලමු කොහොමද මේ Android SDK manager එක භාවිතා කරලා Android virtual device එකක් අපි නිවැරදිව සකස් කරගන්න කියලා. මතක තියාගන්න ඔබ Android application එකක් සකස් කරාට පස්සේ එය සැබවින්ම Android device එකක් තුල ඒ කියන්නේ Android මෙහියුම් පද්ධතිය ස්ථාපනය කරලා තියෙන mobile phone එකක් වෙන්න පුළුවන් tablet එකක් වෙන්න පුළුවන් මේ වගේ උපකරණයක් තුල එය පරීක්ෂා කරලා බලන එක තමයි වඩාත්ම යෝග්‍ය වන්නේ. නමුත් Android යෙදුම් සකස් කිරීමේදී අපිට ඊටාත්ම වැදගත් වෙන tool එකක් එහෙම නැත්නම් උපකාරකයක් තමයි මේ Android virtual devices කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද Android SDK manager එක භාවිතා කරලා Android virtual device එකක් සකස් කරගන්න කියලා. දැන් සාමාන්‍යයෙන් ඔබ මේ ADT bundle එක install කරද්දී ඔබට නවතම API එක සහිත මේ Android SDK tools තමයි ලැබෙන්නේ. ඉතින් ඔබ ගියොත් මේ Android SDK manager window එකේ තියෙන tools කියන menu එකට එහි අන්තර්ගත වෙනවා manage AVDs කියලා. මේ menu item එක මත click කරන්න. ඉතින් ඔබට ලැබෙනවා මෙන්න මේ Android virtual devices manager කියන මෙන්න මේ dialog box එක. මෙහි ඔබට දැක ගන්නට පුළුවන් new කියලා තියෙනවා button එකක්. මේ button එක මත click කරන්න. දැන් ඔබට පුළුවන් ඔබගේ virtual device එක සකස් කරගන්නට අපිට පුළුවන් මේ සඳහා නමක් දෙන්නට මම මෙහිදී device එක විදියට select කරන්නම් මෙන්න මේ Nexus S කියන එක මම මෙතන නම දෙන්නම් my AVD 1 කියලා ඊට පස්සේ අපිට target එක විදිහට ඔබට පේනවා ඇති මෙහි අපිට තියෙන්නේ Android version 4.2 ඒ කියන්නේ API level 17. මොකද මෙය තමයි අපි ADT bundle එක download කරද්දී අපිට ලැබිලා තිබුණේ. ඉතින් අපි දැනට ඔබ දුටුවා මීට කලින් පාඩමේදී අපි Gingerbread API එක එහෙම නැත්නම් platform එක අපි download කරා. ඉතින් එය තාම download කරලා ඉවර නැහැ. ඉතින් ඒ නිසායි එය මෙතන පෙන්වන්නේ නැත්තේ. අපි මෙහිදී මෙය select කරමු Android 4.2 කියන එක. ඒ වගේම මම මේ නම තියෙන තැන මම සඳහන් කරන්නම් මොකද මට මගේ පහසුව සඳහා Jelly Bean 4.2 කියලා. මොකද එවිට මම දන්නවා මෙහි තිබෙන්නේ මේ Jelly Bean Android version එක 4.2 version එක කියලා. ඉතින් මෙහිදී ඔබට පේනවා ඇති hardware keyboard present ඒ වගේම skin display a skin with hardware controls. මෙහි අපිට පුළුවන් RAM එක දෙන්න අපිට කොපමණ RAM එකක් අවශ්‍යද කියන එක මෙහි සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම internal storage අපිට මේ දෙන්නට පුළුවන් මම මේ දෙන්නම් gigabyte දෙකක් වශයෙන්. ඒ වගේම SD card එකක් තිබෙනවා නම් අපිට ඒ SD card එකේ size එකත් මෙතෙන්දී දෙන්නට පුළුවන්. මතක තබා ගන්න මේ Android virtual devices හදද්දී තාම වැදගත් දෙයක් තමයි මෙන්න මේ snapshot කියන එක. snapshot එකක් කියන්නේ අපිට හැකියාව තිබෙනවා මේ virtual device එක අපි ආරම්භ කරාට පස්සේ අපි මේ virtual device එකට විවිධ වූ applications ඇතුළත් කරනවා. නමුත් අපි විශාල වශයෙන් applications ඇතුළත් කරලා මේ virtual device එක ඒ තිබුණු තැනින් වෙනස් කරාට පස්සේ අපිට නැවතත් අවශ්‍ය නම් එය මුල් තිබුණු තැනට ගෙනියන්නට අපිට මේ snapshots භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියේදී ඉගෙන ගමු කොහොමද මේ snapshots භාවිතා කරන්න කියලා. ඉතින් මෙහිදී මේ නම දෙද්දී ඔබට පේනවා ඇති මම මේ මෙතන පෙන්වුම් කරනවා contains invalid characters කියලා. ඉතින් මම මෙතන තියෙන මේ dot එක මම ඉවත් කරන්න.
ඒ වගේම මෙතන මම ස්පේස් එකක් දාලා තියෙනවා. ඔබට පේනවා ඇති අපි මේ ස්පේස් එක මම ඉවත් කරගන්නවා. ඒ වෙනුවට හයිපන් එකක් මම දානවා. දැන් මේ ස්නැප්ෂොට් කියන එක මත සිලෙක්ට් කරන්න. මොකද එය අපිට අවශ්‍ය වෙනවා. ෆ්‍රන්ට් කැමරා ඔබට පුළුවන් අවශ්‍ය නම් ෆ්‍රන්ට් කැමරා එකක් ඇතුළත් කරන්න. ඔබට පේනවා ඇති ෆ්‍රන්ට් කැමරා එක විදිහට ඔබට අවශ්‍ය නම් පුළුවන් emulated virtual front camera එකක් දාන්න. එහෙම නැත්නම් ඔබගේ webcam එකේ සඳහා ඔබට භාවිත කරන්න පුළුවන්. back camera එකකුත් අපිට ඇතුළත් කරන්න පුළුවන්. මම මේ දෙකම emulated කියලා දෙන්න. ඒ කියන්නේ මේ camera දෙකම ඇත්තරම virtual camera දෙකක්. එහෙම නැත්නම් ඔබට පුළුවන් webcam එක මේ සඳහා යොදා ගන්නට. දැන් අපි අපිට අවශ්‍ය කරන මේ setting සකස් කරගෙන අවසానයි. ඊට පස්සේ අපි OK button එක මත ක්ලික් කරනවා. දැන් අපිට පේනවා ඇති අපි සකස් කරගත්ත අපේ Android virtual device එක. ඉතින් මේ device එක අපිට start කරගන්නට පුළුවන්. මෙන්න මේ start button එක මත ක්ලික් කරලා. ඉතින් ඔබ ඇතැම් අවස්ථාවකදී ඔබ virtual devices කීපයක් මෙහිදී සකස් කරගන්න තියෙන්නට පුළුවන්. ඉතින් ඔබට අවශ්‍ය virtual device එක select කරලා අපිට පුළුවන් start button එක මත ක්ලික් කරන්න. එවිට ඒ virtual device එක ආරම්භ වෙනවා. දැන් මෙහිදී ඔබට පේනවා ඇති මම මේ launch button එක මත ක්ලික් කරනවා. දැන් මේ ඔබ දකින්නේ virtual device එක ආරම්භ වෙන ආකාරය. ඉතින් මේට අපි කියන්නේ Android emulator එකක් කියලා. සැබෑ Android device එකක ආකාරයටම නොතිබුණාට මේ ඇත්තටම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා අපිට Android development කරද්දී. අපිට පේනවා ඇති මේ ආරම්භ වෙන්නේ Android virtual device එක. එහෙම නැත්නම් Android emulator එක. දැන් ඔබට පේනවා ඇති මේ සැබෑ Android උපකරණයකට එහෙම නැත්නම් සැබෑ Android mobile device එකට සමාන පෙනුමක් තියෙන මේ Android emulator එක. ඉතින් ඔබට ඇත්තෙන්ම මෙය භාවිතා කරන්නට පුළුවන්. බලන්න මේ notification area එක ඔබට පුළුවන් mouse එක මගේ මේ විදිහට drag කරන්නට. ඒ වගේම මේ තියෙන home button එක ඔබට home button එක මත ක්ලික් කරන්නට පුළුවන්. ඒ වගේම කැමරා එකක් තිබෙනවා. ඔබට පුළුවන් මේ screen එකෙන් screen එකට යන්නට. බලන්න මම මේ mouse එක මේ විදිහට තියලා මේ drag කරනවා. ඉතින් මෙය සැබෑ Android උපකරණයක්, සැබෑ Android device එකක් ක්‍රියා කරන ආකාරයටම ඔබට පේනවා ඇති. මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් Android යෙදුම් සකස් කරලා අපිට පුළුවන් අපේ යෙදුම් මේ virtual device එක එහෙම නැත්නම් Android emulator එක තුළ ටෙස්ට් කරලා බලන්නට ඒවා අපිට අවශ්‍ය ආකාරයට වැඩ කරනවාද කියලා.